සහයට හිටපු ආචාර්ය නිමල් පෙර මහත්මයා බාරගත්ත මේ පරිශ්‍රම කටයුතු ටික වැදගත්ම සිද්ධිය තමයි අර කලින් අපි 1970 ගණන් වල 80 ගණන් වල කාලනීයඥ වෙනස් වුණා. ඒ පස් තට්ටුම ඊට වැඩි හුඟා පැරණි බවට මේ අලුත් තාක්ෂණයෙන් ඔප්පු කරන්න හැකි වුණා. යටම තට්ටුව අවුරුදු 36000 පැරණි බවට ඔප්පු වුණා බටදුඹලේන. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ෛතිහාසික මානව ජනාවාස ස්ථානගත වෙලා තියෙනවා කලාපයන් ත්‍රිත්වයක. ඒ අනුව වියලි කලාපය, තෙත් කලාපය සහ අතරමැදි කලාපය මෙම කලාපයන් ත්‍රිත්වය. මේ අතරින් අපි වියලි කලාපයට අයත් බූන්දල පතිරාජවල එමෙන්ම පහතරට තෙත් කලාපයට අයත් පාහියන් ලෙන, කුරුවිට බටදොමලෙන සහ හිතුල්ගල බෙලිලෙන ස්ථානයන්ගේ අපි ගමන් කරලා තියෙනවා. ඉදිරියේදී අතරමැදි කලාපයට අයත් බලංගොඩ කූරගල ස්ථානයට අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රාග් මානවයා වාසය කළ බොහෝ ගුහාවල දක්නට ලැබෙන ගලා හැලෙන ජල දහරාවක් මෙම ලෙනේ දකින්න පුළුවන්. ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ඒ කියන්නේ ජලය, ආහාර රැස් කර ගැනීමේ පහසුව, උණුසුම, නොතුමී සිටීමේ හැකියාව වගේ දේවල් අඩු නැතුව පිළිట్లా තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ ස්ථානය හඳු පද්ධතියකින් වට වෙලා තිබීම. අතීත මානවයාට ආහාර සොයා යෑමේදී මේ පිහිටීම බොහෝ සෙයින් උපකාර වෙන්නේ නැති. වර්ෂා කාලවලදී ආරක්ෂාව වගේම උෂ්ණත්වය පවත්වා ගැනීම මෙන්ම ආහාර පුලුස්සා ගැනීමට ගිනිදල්වාගත් ස්ථාන මෙම ගුහාවේ සිදු කළ පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. ගර්ම කලාපීය වැසි වනාන්තර කලාපයට අයත් කුරුවිට බටදොඹල ජීවත් වූ ප්‍රාග්ෛතිහාසික මානවයින් එම කලාපයේ පරිසර පද්ධතිය නිසි කළමනාකරණයකට ලක් කරගනිමින් ජීවිකාව ගෙන ගොස් තිබෙනවා. ඒ අනුව කැණීම් මගින් විශාල දත්ත ප්‍රමාණයක් විශේෂයෙන් කුඩා සතුන් සහ ආහාරයට ගන්නා ලද වෙනත් සතුන් වගේම විශේෂත්වයක් වන්නේ මෙම ස්ථානයේ ආශ්‍රිතව දකුණු අප්‍රිකාවේ හමු ආභරණ වලට පසුව ආභරණ භාවිතය පිළිබඳව තම විශිෂ්ට සාධකයක් හමු වෙනවා. මෙම ස්ථානයේ විශේෂයෙන්ම මුහුදු පබළුවකින් නිර්මාණය කළ පබළුවක් මෙම ස්ථානයෙන් හමු වෙලා තියෙනවා. දෙදස් පහ වර්ෂයේදී ආචාර්ය ශ්‍රියාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙන් විශේෂයෙන්ම ජාත්‍යන්තර සබඳතාවන් සමග සිදු කරන ලද සියුම් පැතිකඩ පස් පරීක්ෂණය එහෙම නැත්නම් තින් සෙක්ෂන් ඇනලිසිස් කියන පරීක්ෂණ ක්‍රම මගින් මෙම ස්ථානයේ ආශ්‍රිතව ජීවත් වූ මානවයා තාල වර්ගයට අයත් ශාක භාවිතයක ශාකවල පත්‍රයන් භාවිතයටගෙන විශේෂයෙන්ම මලු විශේෂයන් ලෙසට එහෙම නැත්නම් ආහාර තැන්පත් කිරීමට අවශ්‍ය ඇතිරිලි විදිහට එහෙමත් නැත්නම් එම මානවයාට නිදා ගැනීමට ඇතිරිලි විදිහට පත්‍ර භාවිතා කළ බවට වූ විශේෂ සාධකයක් මෙම ස්ථානයේ ආශ්‍රිතව අනාවරණය කරගෙන තිබෙනවා. කුරුවිට බටදොඹලේ ජීවත් වූ ප්‍රාග්ෛතිහාසික මානවයා ගින්දර භාවිතා කළ බවට වූ සාධක රැසක් මෙයින් අනාවරණය වෙනවා. ඒ අනුව උෂ්ණත්වය සඳහා නැත්නම් උෂ්ණත්වය ලබා ගැනීමට, ආහාර පිසීමට, එමෙන්ම ආලෝකය ලබා ගැනීමට සහ ආරක්ෂාව සඳහා මෙම ගින්දර උපයෝගී කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම පවත්නා වූ ගිනි මැලය දීර්ඝකාලීනව පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ දරලා තියෙනවා. මීට අමතරව මෙම ස්ථානයෙන් අනාවරණය වෙලා තියෙනවා ලිප් කිහිපයක්, එහෙම නැත්නම් උදුන් කිහිපයක් භාවිතයට ලක් වූ බවට. ඒ අනුව උදුන් හරහා විශේෂයෙන්ම පවුල් ඒකක කිහිපයක් දෙකක් හෝ තුනක් මෙම ස්ථානයේ රැඳී සිටින්න ඇති කියලා අනුමාන කරන්නට පුළුවන්. ඒ කියන්නේ අදින් වසර 37000කට පෙර ප්‍රාග්ෛතිහාසික මානවයා ගින්දර භාවිතා කළ බවට වූ සාධකයක් අතර කාලය තුලදී මෙම ස්ථානයේ ජීවත් වූ ප්‍රාග්ෛතිහාසික මානවයින් භාවිතයට ගන්නා ලද තාක්ෂණය, විශේෂ නැත්නම් ගල් ආයුධ තාක්ෂණය, අස්ති ආයුධ තාක්ෂණය ඉතාම පැහැදිලි ලෙස අනාවරණය කරගෙන තිබෙනවා මෙම ස්ථානයෙන් හමු වූ මෙවලම් ගොන්නේ. ඒ අනුව විශේෂයෙන්ම වසර 37000කට පෙර සිට මෙම ස්ථානයේ ආශ්‍රිතව ජීවත් වූ මානවයින් ජ්‍යාමිතික ස්වරූපී සුද්‍ර ශිලා ගල් මෙවලම්, එසේත් නැත්නම් ජියෝමෙට්‍රික් මයික්‍රොලිතික් කියන තාක්ෂණය ඉතාමත්ම ඉහළින් භාවිතයගෙන තිබෙනවා. ඒ ලෝකයේ දකුණු ආසියාවේ විශිෂ්ටතම නිපයුම් ලෙසින් අපට බටදොඹලින් අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අස්ති ආයුධ භාවිතය, එසේත් නැත්නම් සතුන්ගේ අස්ති මගින් ලබා ගන්නා වූ අස්ති භාවිතයටගෙන දෙපසම හෝ එක්පසක් රොම්බසාකාරව උල් කිරීමට ලක් කිරීමෙන් විවිධ අවශ්‍යතාවයන් සඳහා
ආයුධ නිර්මාණය කරලා තිබෙනවා. එමෙන්ම මෙම ගල් ආයුධ ඔවුන් යම් විටක ආහාර සකසා ගැනීමට මාංශ කොටස් වෙන් කර ගැනීමට විශේෂයෙන්ම ඔවුන් භාවිතයට ගන්නට ඇවිත්යි කියලා අනුමාන කරන්න පුළුවන්. ප්‍රාග්ඓතිහාසික ලෙන්නාශ්‍රිතව සිදු කරන කැණීම් පුරාවිද්‍යාත්මකව සිදු කරන්නේ විශේෂයෙන්ම පර්යේෂණ වල ක්‍රමය අනුව. ඒ අනුව පස් ස්තර අනුව තමයි මුලින්ම කැණීම් කටයුතු සිදු කරන්නේ පස් ස්තර විහිදීමේ අනුපිළිවෙල අනුව. මේක වටහා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා විශේෂයෙන්ම පුරාවිද්‍යාඥයෙක් විසින් එම පස් ස්තර නිවැරදිව හඳුනා ගැනීම නැත්නම් නිර්වුල් පස් ස්තර වෙන්කර හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම පස් ස්තර පසුකාලීන ක්‍රියාවලීන් සමග විශේෂයෙන්ම පසුකාලීන මානව ක්‍රියාකාරකම් සහ සත්ත්ව ක්‍රියාකාරකම් මගින් උඩු යටිකුරු වීම සිදු වෙන්න පුළුවන්. ඒ අනුව පුරාවිද්‍යාඥයෙකුට හැකිය යුතුයි ප්‍රාග්ඓතිහාසික මානව ජනාවසවල පස් තට්ටු නිවැරදිව නිර්වුල්ව හඳුනා ගැනීමට. එමගින් ලබා ගන්නා වූ දත්ත එසේත් නැත්නම් අඟුරු සාම්පල් ඇමරිකාව වෙත හෝ වෙනත් රටකට යවා කාබන් පරීක්ෂණය සිදු කිරීම සිදු කරනවා. මෙමගින් තමයි මෙම ස්ථානයන් සඳහා කාල නිර්ණයන් ලබා දීම සිදු කරන්නේ. ශ්‍රී ලංකාව පුරා පවතින ප්‍රාග්ඓතිහාසික ජනාවාසයන්ගේ සාධක සහිත භූමීන් ඉතාමත්ම සීමිතයි. මෙය අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. ඒ අනුව ලෙන් ආශ්‍රිත බොහෝ එලිමහන් කලාපයන්ගේ ජනාවාසවල කැණීම් කිරීම ඉතාමත්ම ප්‍රවේශම් සහගතව සිදු කළ යුතුයි. විශේෂයෙන්ම එවැනි කැණීම් විවෘත කර නැවත අනාගත පරපුර සඳහා නැත්නම් ඉදිරි අනාගතයේදී නවීන තාක්ෂණයේ භාවිතයට ගෙන සිදු කිරීමට අවශ්‍ය ඉඩ අපි ඉතිරි කළ යුතුයි. ඒ අනුව කැණීම් සිදු කිරීමෙන් පසුව එම ස්ථානයන් ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. මේ ආකාරයට ගල් බැමි හෝ වෙනත් සංරක්ෂණ ක්‍රමවේදයක් භාවිතයට ගනිමින් ඉදිරි අනාගතයේදී එම පැතිකඩ නැවත අනාවරණය කර ගැනීමට හැකියාවලින් ආරක්ෂා කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්. එමෙන්ම අපි කාගෙත් වගකීමක්. ඒ නිසා ඒවා ආරක්ෂා කිරීම සියල්ලගේම වගකීමක්. දැනට අප ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික ජනාවාස විහිදිලා තියෙන පරිසර කලාපයන් 3කට අයත් ස්ථානයන්ගේ පටිගත කිරීම සිදු වෙනවා. ඒ අනුව වියලි කලාපයට අයත් බූන්දල පතිරාජවල එමෙන්ම පහතරන් තෙත් කලාපයට අයත් පාහියන් වෙන කුරුවිට බටතොඹලෙන සහ කිතුල්ගල ස්ථානයන්ගේ පටිගත කිරීම සිදු කරලා තියෙනවා. ඉදිරියේදී අන්තර් කලාපයට අයත් නැත්නම් අතරමැදි කලාපයට අයත් කූරගල පුරාවිද්‍යා ස්ථානයේ ප්‍රාග්ඓතිහාසික මානව ජනාවාසය පිළිබඳව කරුණු සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා.